ඔබ අහලා තියෙනවද දවල්ට පොලිස් නිල ඇඳුම ඇඳගෙන රැට දරුණුම යක්ෂයෙක් වුණු මිනිහෙක් ගැන? මේ තමා ලෝකයේ දරුණුතම වෙස්වලා ගැනීමේ ඇත්ත කතාව. ඇමරිකාවම බියෙන් සලිත කළ රෑ අඳුරේ සැඟවුණු දඩයත්කාරයා. මැදියම් රෑ නිදන කාමරයට කඩාවදින මේ යක්ෂයා තද ටෝච් එලියක් අල්ලලා යුවලව බය කරනවා. ඊට පස්සේ සැමියාගේ පිට උඩ පිඟන් තියලා ඒ පිඟන් හෙලවුනොත් බිරිඳව මරනවා කියලා තර්ජනය කරනවා. සමහර විට ඔහු යන්න කලින් ඒ යුවලවම මරලා දානවා. ඔහු මේ වගේ මිනිමැරුම් 13ක් සහ ස්ත්‍රී දූෂණ පරසහකට වඩා කළා. පුදුම දේ කියන්නේ රෑට මේ අපරාධ කරන යක්ෂයා දවල්ට නීතිය රකින්න පොලිස් නිලධාරියෙක්. ඔහු පොලිසියෙම හිටපු නිසා අවුරුදු 40ක් යනකම් කාටවත් මේක හොයාගන්න බැරි වුණා. ඒත් 2018 දී අලුත් DNA තාක්ෂණය පාවිච්චි කරද්දී මිනිමරුවගේ නෑදෑයෙක්ව මැච් වුණා. ඒ සාක්ෂි දිගේ යද්දී පොලිසිය නතර වුණේ වයසක සීයෙක් ළඟ. මේක තහවුරු කරගන්න පොලිසිය ඔහු කුණුබක්කියට දාපු ටිෂු එකකින් හොරෙන් DNA ගත්තා. ප්‍රතිඵලය ආවා. අවුරුදු 40කට කලින් හිටපු මිනිමරුවගේ DNA මේ සීයාගේ DNA එක්ක හරියටම ගැලපුණා. අවසානයේදී තමන්ගේ ගෙදර දොරකඩදීම මේ දරුණු මිනිමරුවා පොලිසියට කොටු වුණා. ඔයා කොච්චර කල් හැංගිලා හිටියත් විද්‍යාව ඉස්සරහ කවදා හරි දන ගහන්න වෙනවා. මුළු ඇමරිකාවම වසර 40ක් රවට්ටපු මේ මිනිමරු පොලිස් නිලධාරියාගේ සම්පූර්ණ කතාව කියවන්න Facebook එකේ නොකී කතා untold stories පිටුවට යන්න link එක bio එකේ.